ශ්‍රී ලාංකික අපේ සංස්කෘතියේ දරුවෙකුට මාස 6ක් සම්පූර්ණ වූ තැන ඉඳුල් කටගාම සිදු කරන්නේ ඉතා උත්සවශ්‍රීයෙන්. මේ හුදෙක් චාරිත්‍රයක් පමණක් නොව දරුවාගේ වර්ධනයේ තීරණාත්මක සම්දිස්ථානයක් බව ඔබ දන්නවාද? විද්‍යාත්මකව බලූ විට උපතේ සිට මාස 6ක් යනතුරු දරුවෙකුට අවශ්‍ය සියලුම පෝෂණය මව්කිරි මගින් ලැබේ. නමුත් මාස 6න් පසුව දරුවාගේ ශීඝ්‍ර වර්ධනයට අවශ්‍ය යකඩ සහ සින්ක් වැනි පෝෂක මව්කිරි වලින් පමණක් ලබා දීම අපහසු වෙයි. දරුවාගේ අඥාශයෙන් පිෂ්ඨ ඉදිරිවීමට අවශ්‍ය ඇමයිලේස් වැනි එන්සයිම ස්‍රාවය වීම ආරම්භ වන්නේ මෙම කාලයේදීය. ලදරුවෙකු මුල් මාස කිහිපයේදී දිවෙන් යමක් පිටතට තල්ලු කිරීමේ සහජ පුරුද්දක් පෙන්වයි. මාස 6ක් වන විට මෙම තත්ත්වය මගහැරී ඝන ආහාර ගිලීමේ හැකියාව දරුවා ප්‍රගුණ කරයි. අපේ පැරණන් ඉඳුල් කටගාමට වැඩිපුරම භාවිතා කරන්නේ කිරිබත්ය. පහසුවෙන් දිරවිය හැකි කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයකි.